ලංකාව ඇතුලේ මොකක් හරි හදිසි තත්වයකට එහෙම නැත්නම් හදිසි දෙයකට ඔයාලා මුහුණ දෙනවා නම් ශ්‍රී ලංකා පොලිසිය සහාය ලබා ගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමුද. ඉතින් මෙතනදී අපි බලමු හදිසි තත්වයක් කියන්නේ මොකක්ද කියලා. හදිසි තත්වයක් කියලා සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් දේ තමයි ඔයාලට තවත් කෙනෙක්ගෙන් උදව්වක් අවශ්‍ය එහෙම නැත්නම් නීතිමය සහායක් අවශ්‍ය ඕනෑම වෙලාවක් ඔයාලට හදිසි තත්ත්වයක් කියලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ව්‍යානතුරක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි පැහැරගෙන යාමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව කෙනෙකුට උදව් කරන්න ගිහිල්ලා ඔයා කරදරේ වැටිච්ච වෙලාවක් වෙන්න පුළුවන්. මහා මාර්ගයකදී එහෙම නැත්නම් ප්‍රසිද්ධ තැනකදී නැත්නම් කොහේ හරි පාළු තැනකදී ඔයාලට මොකක් හරි වෙච්ච කරදරයක් වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලා කොහොමද ක්‍රියා කරන්න ඕනි, පොලිසිය සහාය කොහොමද ගන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ වගේ හදිසි අවස්ථාවක් ආවට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනි පළවෙනිම දේ තමයි ඔයාලා කලබල වෙන්න යන්න එපා. මේ දේවල් ටික ඔයාලගේ ඔළුවට ඔයාලා මේ වීඩියෝ එක දැකලා තිබ්බොත් ඔයාලගේ ඔළුවට අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ක්‍රියා කරන්න. මම මේ දේවල් කතා කරන්නේ සමස්තයක් විදිහට සම්පූර්ණ අවස්ථාවන් අරගෙන ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා මුහුණ දෙන අවශ්‍යතාවය අනුව අවස්ථාව අනුව මේ දේවල් ඔයාලට ක්‍රියාත්මක කරන්න. ඉතින් පළවෙනියෙන්ම ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනි ඔයාලගේ ආරක්ෂාව ඔයාලා තහවුරු කරගන්න ඕනි. ඒ වගේම මොකක් හරි සිදුවීමකදී ස්ථානීය ඒ වගේම සිද්ධිය පැහැදිලිව ඔයාලා 119 කියන දුරකථන අංකයට කතා කරලා ඉවරලා 119 කියන දුරකථන අංකයට කතා කරලා දැනුවත් කරන්න ඕනි. ඒ වගේම තමයි ඔයාලා මොකක් හරි රියානතුරක් වෙච්ච තැනක නම් ඉන්නේ. ඔයාලට පුළුවන් ලංකාවේ දැන් තියෙනවා 1990 සුවසැරිය ගිලන් රථ සේවය. ඉතින් මෙන්න මේ ගිලන් රථ සේවාවට කතා කරලා ඉවරලා ඔයාලට ඒකේ සහාය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි අනතුරක් මොකක් හරි සිද්ධියක් දැකලා ඉවරලා එතන මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියලා ඔයාලට හැඟෙනවා නම් සාමාන්‍යයෙන් මම මේ කියන්නේ මොකක් හරි අපරාධ ස්ථානයක් ඔයාලා දැක්කොත් එහෙම ඒ වගේම මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඉන්න මොහොතක් නම් ඉතින් අන්න ඒ වෙලාවකදී ඔයාලා මෙතන තියෙන සාක්ෂි විනාශ කරන්න හදන්න එපා. ඒ වගේම තමයි තවත් එක තත්ත්ව තියෙනවා. ඉතින් ඔයාලා මුණ දෙන සිදුවීම ළමයින් සම්බන්ධ මොකක් හරි සිදුවීමක් නම් ඔයාලට පුළුවන් ළමා හා කාන්තා කාර්යාංශය හරි අවශ්‍ය නම් CID එකේ සහාය ලබා ගන්න පුළුවන්. මේ දැනුවත් කිරීම ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙකුට දැනගන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම මම පොලිස් නිලධාරියෙක් විදිහට ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් තමයි මෙන්න මේ වීඩියෝ එක ඔයාලට ඉදිරිපත් කළේ. ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපිවත් ෆලෝ කරලා තියාගන්න අමතක කරන්න එපා.